දැන් තමයි ආවේ. වෙනවනේ. දැන් අදුම් මාරු කරගන්න ඕනේ. අද වීඩියෝ කරමු අපි. අද අපි සුපිරි සෙල්ලමක් කරන්න යන්නේ. ඔයාලා නම් මේක කරලා ඇති පොඩි කාලේ ඇති වෙනක කොල්ලෝ කෙල්ලෝ බේදන්න නැතුව ඔක්කොම මේ සෙල්ලම කරලා ඇති. මන් දැන් යන්නේ අහමත් එක්කන් එන්න. අහමත් ඔය ඉස්සරහට අහමත් අද අපි සුපිරි සෙල්ලමක් කරන්න යන්නේ. මොනවද? ඒත් අද අපි ඔයාගා තියෙන අඹ කොට්ටයක්. නෑ නේ දැන් අඹ කරන්න පුඩි සෙල්ලම. බට්ට පයින්ට යන්නේ. ඒකට අඹ කොට්ටයක් ඕනේ නෝ. මොකද කරන්නේ? අපි ඔයාලා ගෙදර වලං කෙලි තියනවාද? වලං කැල්ලන් තිබ්බ අපේ මඩුව ගාව මේ කැඩිච්ච කැඩි ටිකක්. ඒකෙන් කැල්ලක් ගාමු අපි ඉස්සර සෙල්ලම් කරන්නේ ඒකනේ. පුළුවන් නේ. මට අතකුණා එහෙනම්. ඔන්න ඉතින් අයියලා යක්කලා ඔක්කොම ජිල් බෝලක ගහ ඉන්නේ. පෙන්නන්නම් ඔයාලට මං. මේ ඉන්නේ. ජිල් බෝල ගහනවා. අතනින් ඉන්න ලහිරයි ඉදලා. මුලින් අඹ කොටක් නැත්තම් වලං කෙල්ලක් අපි හොයාගමු. ඉස්සර කිව්වා වගේ වලං කෙල්ලක් හොයාගමු. ඊට පස්සේ කොටු ටික ඇඳලා මේ බට්ට පයිදින රූල් එකේ අපි සෙල්ලම් කරමු. ඕනේ. එහෙනම් අපිට අපි වලං කෙල්ලක් හොයාගමු. කැඩිච්ච තිබ්බා. යක්. ඉතින් මාත් දෙක ඔයාලගේ මඩුවේ තිබ්බනේ. මෙන්න මෙතන තමයි ප්ලේස්. මෙතන තව තිබ්බේ. එන්න තියෙනවා වලං කෙලි. හරිද? මේක නෙමෙයි අහම. මේ තියෙන්නේ. ඕක ලොකු වැඩි වෙයි නේද? අම්මට සිරි අහම මෙතනත් එකක් තියෙනවා නේ. කඩාගත්ත මේ. ඕක බෑ. අම්මට සිරි. මේක හොඳයි. මේ වගේ කැල්ලක් ගන්න. අර රවුම් වෙච්ච ගන්න එපා. එතකොට මේක හරියට වැටෙන්නේ නැහැ. එහෙනම් අපි සෙල්ලම කරන්න පටන් ගමු. මේ තවත් කේලි 3ක් මං. ඔව් අපි ඕක නැති වෙයිනේ අපි අද ශ්‍රී ලංකාවේ ඕව තියාගමු අපි නැති වෙනේකට ශ්‍රී ලංකාවටයි. උනින්ද. ඉන්න තියෙනවා. දෙන්නක එක. මේ බලන්න ත්‍රිකෝණ වගේ තියෙන්නේ මේක. නෑ යන් අපි නේ. යන්. ටික ලියාගෙන ඉමු. දැන් අපි ලාඩමල් වලින් ඉරියල්ලන කවුද ඉස්සෙල්ලා මේ පයින්නේ කියලා. ටිකක් කරගන්න. මං එක මං දෙක. මං තා කලින් පයින්නේ. බලන් එදා සෙල්ලම් කරපු එක. මට සිරි ඒක තිබ්බ නේද එදා අපි. අයියලත් එක්ක සෙල්ලම් කරේ. එහෙනම් අපි ඉස්සෙල්ලා එකට දාගමු. හරිද? හතරන ඉරිය වැටුණා. ආවට කොට තුනටව දානවා. දැන් හතර දාන්න මාව පරද්දයි වගේ. ඒක දාන්නට බැරිද? ඒක ඉරටම වැටුණා. දැන් මන් දානවා. නම් බෙටුනා කිරිවැසින් නැහැ පහටක් දෙන්න බඩි එකක් කියලා එකපාරට දෙකක් දින්නවා මම බැලස් කරලා ගියා කවඩින්ගේ වැටෙනවා නගුල් එකට ඉබ්බරත් තමයි අහමත් කියන්නේ මාර්ග තවන්න බාන්නකො හදද ඉර පාගන්න උඩට බල්ලෙන්ද උඩි
කිව්වා කොහොමද මගේ ටැලන්ට් එක දැන් මන්නේ පහටනේ දාන්න ඉන්නේ ඔව් මම අට දාන්න යන්නේ අටට නම් හරි ඊර දාන්නද ඔයාට දාලා දෙන්නම් හන්ද අතර දාන්න යන්නේ හරි එකෙන්ද දෙකෙන්ද එකෙන් යන්න අනේ දෙක කියන්නකෝ අක්කා කියනවා දෙක කියන්න උඩින්ද යටින් දාව යටින් දාන්නකෝ මට එහෙනම් ඒක ඉදා එහෙනම් මට එස් කියලා ලියන්න හරි හරි වැඩි දාව අnder දාන්න යන්නේ හොය උඩින්ද බලන්න වැට්ටනේ ඒ නිසා ආවට අපි උඩින්ම දෙමු වැට්ටනේ ආවට හරි උඩින් දාලා බලන්න අම්මා දිනා ආවට උඩට වැටෙනවානේ අප්පා මම දැන් මන්නේ නූලින්දලා මේ ඇයි වතුර බනවා පොරට හෙනම තිබ්බා කොටු පැනලා මහන්සි ඉතින් අපි දෙන්නෙක් ඉන්න නිසා මේක මේ ගොඩක් කියලා ඇල්දිලා නා ගොඩක් ඉද්දි මේක කරන්න පුළුවන් ටක් ගාලා නේද ආවේ. අපි දැන්ට පැන්නේ කොටු දෙයි අපි දෙන්න අයිති කරගත්තේ. ආවට එක කොටුවයි මං එක කොටුවයි. ඔයාලත් කට්ටියත් එක්ක මේක කරලා බලන්න. දෙන්නෙක් එක්ක කරොත් මේක හැදෙනවා වැඩි. අපි අයියලත් එක්ක කරනවා. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න ඊළඟ වීඩියෝෙන් අපි ආදරේ බයි.